ඉතින් මගේ යාළුවනේ ඔන්න මම හිමින් ගොඩ වෙන්නේ අද බලන කොටුවට. ඉතින් මේ බලන කොටුව කිව්වොත් එහෙම සමහර අය ගොඩාක් දුරට දන්නවා බලන කොටුව. මොකද මේ බලන කොටුවේ තමයි පෘතුගීසීන් ඉංග්‍රීසීන් අතර මහා ලොකු සටනක් තිබුණේ. කඩුගන්නාව නගරයට ආසන්න ප්‍රදේශයක බලන කොටුව. ඉතින් බලන කොටුව සම්බන්ධ කරන ඒ අවට තමයි දැන් මම මේ ඉන්නේ. තව ස්වල්ප මොහොතකින් මම බලන කොටුවට නැග ගන්නවා. ඉතින් අද නම් පොඩ්ඩක් හරි අපහසුයි ඒගෙන කියා දෙන්න. මොකද පාසල් ළමයි බස් දෙක තුනක් ඇවිත් තිබෙනවා. ඒ වගේ ලංකාවේ නොයෙක් ප්‍රදේශ වලින් මේ පැත්තට මේ බලන කොටුව සිරිනාරමන්නට එනවා. ඉතින් අපි ඔහොම අපේ ගමන ඉදිරියට යන්. මෙන්න මේ පාර දෙක තමයි බලන කොටුවට දැන් අපි යන්නේ. ඉතින් බලන කොටුව කිව්වොත් එහෙම මේ පැත්තෙත් හරියට තියෙන්නේ ඇත්තටම තේ තමයි තියෙන්නේ. තේ පොල් ගම්මිරිසගේ දේවල් තමයි මේ පැත්තේ තියෙන්නේ. දැන් ඔබට පේනවා ඔන්නාන් අර ඉදිරියෙන් තමයි බලන කොටුව තියෙන්නේ, පිහිටා තිබෙන්නේ. ඒ නිසා විශාල පිරිසකුත් බලන කොටුවේ මේ වෙනකොට සැදී පැහැදී සිටිනවා. ඒ නිසා මේක තමයි බලන කොටුව. බල කොටුව. එතනින් පැත්තේ බැලුවාම දැන් මේ පැත්තේ නම් පේන්නේ මේ පල්ලෙන් පිහිටා තිබෙන්නේ මේ පැත්තට පහළ කඩුගන්නාව මේ පැත්තට වෙන්න මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනවා. ඉතින් හරි මහන්සි ඔන්න බලන්න කොටුවේ දැන් ඔන්න සංචාරය ආපු පිරිස් වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඔබට පේනවා. ඔබ බලා ගන්න හොඳින් මේ පිහිටා තිබෙන ෆවුන්ඩේෂන් ඒ සියලු දේම ඒ බල කොටුවේ ඒ රාජධානියේ ඒ කාලේ දෙක බලා ගන්නට ඔබට පුළුවන්. ගැමි ඒ සියලු දේම තියෙන්නේ. අද පොඩ්ඩක් අපහසුයි. සෙනග ටිකක් ඇවිල්ලා ඉන්නවා ළමයි. සමහර දවස්වලට විශාල පිරිසක් ඇවිත් තිබෙනවා. මෙන්න මේ තිබෙන ගල් මේවා පෘතුගීසි ලන්දේසි කාලේ බැඳපු මේ ලස්සන කළු ගල් බැමි මේ තියෙන්නේ. පොඩ්ඩක් උඩට ගොඩ යමු. එතන තමයි බලන්න දේවල් තියෙන්නේ.